එයාගේ කන්සෙප්ට් එක ඇවිල්ලා අපි මාළු ගන්න කඩේකට ආවා වුණාට අපේ හිත පොඩ්ඩක් හරි ඒකෙන් අර සංසුන් භාවයකට පත් වෙනවා නම් ඒ මාළු ගන්න එන මොහොතේදී මම දන්න කාලේ මං හිතන්නේ මෙතන වැඩිපුරම විකිනිච්ච මාළුවා සුපර් රෙඩ් චිලි රෙඩ් අරවාන කෙනෙක්. යාත්‍රිකා දන්නා දෙයක් තුල නොදන්නා දෙයක්. අයිබෝන් යාත්‍රික අපි අද තවත් අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා. ඔයගලන්ට පේනවාද පොඩි වෙනසක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ගියේ ෆාම්ස් වලට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මත්ස්‍ය ප්‍රදර්ශනාගාරයකට. ඒ තමයි මේ බත්තර මුල්ලේ තියෙන වසන්ත ඇක්වේරියම් එකට. ඉතින් හෙෂාන් ඉන්නවා අපිත් එක්ක. කරුණු රාශියක් ඔබත් සමග බෙදා හදා ගන්න. ඉතින් අපි කතා කරලා බලමු. අයිබෝන් හෙෂාන්. අයිබෝන්. අපිට මුලින්ම කියන්නකෝ මේ තැන ගැන ටිකක්. මේ තැන පටන් ගන්නේ මිස්ටර් වසන්ත. එයා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මාළුන්ට එහෙම ආසාවක් තිබුණ කෙනෙක්. එතකොට ගෙදර ටැංකි වල දාලා හදලා අන්තිමට මාළු බෝ කරන තත්ත්වෙටම දැනුම රැස් කරගෙන මාළු බෝ කරලා ඊට පස්සේ අහම්බෙන් වගේ මාළු වෙළඳාමටත් පටන් ගත්තා. ගෙදරම පටන් ගත්ත පොඩි ව්‍යාපාරය තමයි දැන් මේ විශාල ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒකට දැන් වසර කීයක් වගේ වෙනවද මේක? දැන් මේක 95 වගේ පටන් අරගෙන දැන් ඉතින් අවුරුදු 30ක් 25ක් වගේ කාලයක් වෙනවා. සාමාන්‍යයෙන් මේකේ ඉන්න වැරයිටිස් ගැන අපි නිකන් සාමාන්‍යයෙන් කතා කරමු. මේකේ ටෝටල් ටැන්ක්ස් ගාන සාමාන්‍යයෙන් තියෙනවා මුළු ටැංකි ගාන ටැංකි 100කට අධික ප්‍රමාණයක් මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේ ටැංකි වල ඒ කියන්නේ එකම මාළු වගේ විවිධ වර්ග වලිනුත් ඉන්නවා. ඒ කියන්නේ වැරයිටිස් කීපකින් ඉන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේකේ මාළු වර්ග ඉන්නවා සාමාන්‍යයෙන් 80කට අධික ප්‍රමාණයක්. ඔව් ඒ වුණාට මුළු මාළු මේ ප්‍රමාණය ඉන්නවා එක එක ජාති වලින් ගත්තොත් මාළු 100කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට සාමාන්‍යයෙන් මේ තැන ටිකක් හරි අර අපි දකින සාම්ප්‍රදායික ඇක්වේරියම් එකකට වඩා වෙනස්. ඔව්. මේ පිහිටීම මේ ස්වභාවය මොකක්ද මේ කන්සෙප්ට් එක? ඒ කියන්නේ මේක ඔක්කොම කන්සෙප්ට් එක වසන්තයිගේ තමයි. එයාගේ කන්සෙප්ට් එක ඇවිල්ලා අපි මාළු ගන්න කඩේකට ආවා වුණාට අපේ හිත පොඩ්ඩක් හරි ඒකෙන් අර සංසුන් භාවයකට පත් වෙනවා නම් ඒ මාළු ගන්න එන මොහොතේදී ඒකෙන් මිනිස්සු කැමතියි. එතකොට මෙතෙන්ට අර සමහර මිනිස්සු මාළු කඩවල වල වතුර හලාගෙන මාළු මැරිලා ඒ වගේ තියෙනකොට ගන්න හිතෙන්නෙත් නෑ මාළු හදන්න හිතෙන්නෙත් නෑ. එතකොට ඔයා අලුතෙන් හොබි එකට එන කෙනෙක් නම් ඔයා පටන් ගන්න තැනම ඔයාට මේ මොටිවේෂන් එකක් නෑ. ඉතින් ඒක නිසා තමයි අනිත් එක කඩේ වැඩ කරන කෙනෙක් වුණත් වසන්තය වුණත් අර මෙතන රඳන්න හේතුවක් තමයි මෙතන මේ තියෙන ස්වභාවය. ඒක ඇත්තටම මම හිතන්නේ ඇක්වේරියම් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙකුට වුණත් හිතන්න ඕන කරුණක්. ඒ කියන්නේ මිනිස්සෙක් රඳවා තබා ගැනීම අපි එන්නෙත් සංසුන් මනසකින් ඇවිල්ලා තමයි මේ අපි මාළුවෙක් තෝරන්නේ. ඉතින් ඒ දේ කරන්න සුදුසුම පරිසරයක් මේ වසන්ත ඇක්වේරියම් එක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. අපි මෙතනින් දෙන සේවාවන් ගැන කතා කරමු. මෙතන අපි ගොඩක් වෙලාවට කරන්නේ මාළු ඔයාලට පේනවා වගේ එක්සිබිට් කරලා තියෙනවා. අපිට කැමති නම් ඇවිල්ලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මත්ස්‍ය ඒ කියන්නේ හොබි එකක් සඳහා මාළු ඇති කරනවා නම් මේ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් උපකරණ සහ කලමනා සියලුම දේ මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාළු අල්ලන දැලේ ඉඳලා අන්න මාළු ටැංකියේ ඉඳලා මාළු වගේ ටැංකියට දාන ග්‍රැවල් එකේ කියන්නේ බිමට දාන ගල් වර්ග පවා මෙහෙන් ගන්න පුළුවන්. එතකොට මම සාමාන්‍යයෙන් ලිස්ට් එකක් කියාගෙන ගියොත් මාළු ටැංකි ස්ටෑන්ඩ් වෙනත් මාළු උපකරණ එතකොට මේ ෆිල්ටර්ස් ලයිට්ස් එතකොට මේ ක්ලීනිං ඉක්විප්මන්ට්ස් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අනිත් එක අපි ඉම්පෝර්ට් කරන මාළුත් කරනවා. එතකොට ලෝකල් වැරයිටිස් බ්‍රීඩ් කරනවා. මේ බ්‍රීඩ් කරන ඒවා තමයි ඇවිල්ලා මෙතන එක්සිබිෂන් එකට දාන්නේ මිනිස්සුන්ට අරන් යනවා. අපි ගත්තොත් දැන් මේ බත්තර මොල්ල කියන්නේ ධනාකීර්ණ ප්‍රදේශයක්. ඒකට මේ වගේ තැනක මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්නත් මොකක් හරි හේතුවක් තියෙනවා. මෙතන පටන් ගන්න ප්‍රධාන හේතුව කියන්නේ අර මම කලින් කිව්වා වගේ වසන්ත අයියා ගෙදරදී මාළු බෝ කරලා ඒ බෝ කරපු මාළු විකුණන්න තමයි පටන් ගත්තේ. ඒතකොට මෙයාගේ ගෙදර. ඉතින් ගෙදරම වැඩි දියුණු කරලා තමයි මේ මාළු මේ ප්‍රදර්ශනාගාරයක් කරලා තියෙන්නේ. ඒකයි මෙතන මේ බත්තර මොල්ලේම මේ තමයි ගෙදරත් එක තියෙන්නේ. ඔව්. අපි අහුවත් දැන් සාමාන්‍යයෙන් මෙතනින් වැඩියෙන් මාළු වෙන්න වැරයිටි එකක් තියෙනවා. මම කිව්වොත් ඕනම මාළු කඩේක වැඩියෙන්ම විකිනන එක මාළුවෙක් ඉන්නවා මම නිවැරදි. ඉස්සර නම් ගොඩක් වෙලාවට අපි මම මාළු හදන්න පටන් ගත්තේ සාමාන්‍යයෙන් බොහොම පොඩි කාලේ. ඒ කාලෙදී
අපි අර කොමන් මාළු කියලා හැමෝම දන්න මාළුන්ට හිටියේ ගෝල් ෆිෂ් ඉන්නවා, කාප් ඉන්නවා, ඒන්ජල් ඉන්නවා, ගප්පි ප්ලේටි, මොලිස් ඔය ටික ඉන්නවා. දැන් ගොඩක් මිනිස්සු හදන මාළු වර්ගයක් තමයි ග්ලෝ ටෙට්‍රා කියන්නේ. මම ඔබතුමාට පෙන්නන්නම්. පාට පාටින් ඉන්නවා අර ලුමිනස් පාට තියෙන මේ මාළු වගේ. මෙතන මං හිතන්නේ ගොඩක් මේ කියන්නේ ග්ලෝ ටෙට්‍රා. ඒ වගේම මට කිසිම බයක් නැතුව කියන්න පුළුවන් අනිත් ගොඩක් කඩවල වල වැඩිපුරම අලවිය තියෙන්නේ මේ යුනිට් වයිස් ක්වොන්ටිටි වයිස් ග්ලෝ ටෙට්‍රාගේ තමයි. මගේ ටැන්ක් ඉන්නේ ග්ලෝ ටෙට්‍රා. ඒක තමයි. ඉතින් එතකොට මේ ඒක තමයි ඊට අමතරව ගොඩක් මෙහි අලවි වෙනවා ගෝල් ෆිෂ්. මොකද මේ හොඳ ගෝල් ෆිෂ් වැරයිටිස් ටිකක් ඉන්නවා. ඒන්ජල්, කොයි, ඊළඟට ඩිස්කස්. අපේ පිටිපස්සෙත් පේනිනවා මේ අලුත් වැඩිපුරම කලින් එන දවසේ හිටියේ නෑ. ඔව් වැඩිපුරම අලවි වෙන්නේ ওই ටික. ඊට අමතරව හොඳ බ්‍රෑන්ඩ්ස් වල ඒ කියන්නේ හොඳ වැරයිටිස් මාළු ස්පීෂීස් ගොඩක් අලවි වෙනවා මෙතනට ගෙනාවොත්. ඒ කියන්නේ එහෙම කියනවා නම් අනිත් වර්ග කියන්නේ ෆ්ලවර් හෝන්ස්ලා, ක්ලවුන් ලෝච්ලා, අරවානා, එතකොට අනිත් මොන්ස්ටර් මාළු, ස්නේක් හෙඩ්ස්ලා ඒ වගේ මාළු වර්ග එකක්ම හැම වැරයිටි එකක්ම වගේ ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ඔබතුමාගේ මතකයේ ඇටියට මෙතන දැනට විකුණලා තියෙන ගණන් වැඩිම මාළුවා ගැන කතා කරමු. මම හිතන්නේ මෙතන මම දන්න අතීතයේ ඉඳලා මම දැන් අයියව අවුරුදු 5ක් විතර ඉඳන් දන්නවා. මම දන්න කාලේ මං හිතන්නේ මෙතන වැඩිපුරම විකිනිච්ච මාළුවා සුපර් රෙඩ්, චිලි රෙඩ් අරවාන කෙනෙක්, ඒෂියන් අරවාන කෙනෙක්. ඒ මාළුවා මම දන්න තරමින් ලක්ෂ 5කට කිට්ටු වෙන මුදලකට තමයි අලෙවි වුණේ. මොකද මම මේ එන්න කලින් විස්තර හොයන්න Google එකේ සර්ච් කරද්දිත් සුපර් රෙඩ් අරවාන කියන එක මේ ඔසන්ත ඇක්වැරියම් එකත් එක්කම ආවා. ඒ කියන්නේ මේ මෙතන සුපර් රෙඩ් අරවාන නිතරම ඉන්නවද නැත්නම් මෙතන එයා කියන්නේ වසන්ත අය සාමාන්‍යයෙන් එතුමාගේ ආසම මාළුවෙක් තමයි අරවාන එකෙත් රෙඩ් ටේල් ගෝල්ඩන් හරි සුපර් රෙඩ් හරි තමයි අයියා වැඩිපුරම ආස. ඉතින් එතකොට විකුණන්න නෙමෙයි වුණත් ගෙනල්ලා ටැංකි එක දාන් ඉන්නවා ගොඩක් වෙලාවට. එහෙම ඉන්න මාළුවාට හිත ගිහිල්ලා කවුරු හරි ඉල්ලුවොත් ඉතින් සාධාරණ ගානකට එතුමා විකුණනවා. එසෙන් ගොඩක් වෙලාවට අරවාන කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා කඩේ. මොකද අයියා ආවට ගියාට අරවානව තෝරගන්නෙත් නැහැ. මේ අරවාන ගියපු ගමන් තව අරවාන කෙනෙක් ගේන්න බැරි තත්ත්වයක කෙනෙක් නම් ඉන්නේ. එයාට අවශ්‍ය ප්‍රමිතියේ අරවාන කෙනෙක් හම්බෙනකන් එයා අල්ලන් ඉන්නවා. ඒ අරවානව කෙනෙක්ම හම්බෙනකන් ආපහු කඩේ ස්ටොක් කරන්න. තවදෙන් ඔය අරවාන හදනවා නම් මොනවද තියෙන්න ඕනේ විශේෂිත? අරවාන හදනවා නම් අරවාන මං ඔයාලට කියන්නම් මෙහෙම. ලේසිත් නෑ අමාරුත් නෑ. අරවානට අවශ්‍ය මූලික සාධක කීපයක් තියෙනවා. ඒ සාධක ටික සපුරන්න පුළුවන් නම් මාළු හදන ඕන කෙනෙක්ට පුළුවන් අරවාන කෙනෙක් හදන්න. අපේ ගොඩක් අය අරවාන හදන්න එකෙන් වැළැක්විලා ඉන්නේ එකක් අරවානගේ ගාන. අනිත් එක අරවානට අවශ්‍ය ෆැසිලිටිස් ටික, ඒ කියන්නේ අවශ්‍ය සාධක ටික හදාගන්න ඒකටත් ලොකු වියදමක් යනවා. මොකද අරවාන කෙනෙක් පොඩි පැටියෙක් වගේ අපි සාමාන්‍ය අඟල් 8ක 10ක වගේ සතෙක් ගත්තට ඒ අරවාන සාමාන්‍යයෙන් අඩි 2.5ක් විතර ලොකු වෙනවා සාමාන්‍යයෙන් නිවසක හදනවා නම්. ඉතින් එතකොට මාළුවා ඉක්මනට ලොකු වෙද්දී අනිත් මාළුවාගේ ටැංකියේ ඉන්න පුළුවන් ඒ කියන්නේ කාලය අරවානගේ අඩු වෙනවා ටැංකිය ජරා වෙන්න ගන්නකොට ඉක්මනට. එතකොට අරවාන කෙනෙක් ලේසියෙන්ම හදන්න පුළුවන් තමන්ට හොඳ ෆිල්ට්‍රේෂන් එකක් අඩි 4ක හෝ අඩුම ගානේ ටැංකියක් තියෙනවා නම් පොඩි කාලයක් හරි අරවානව හදන්න පුළුවන් අවුරුදු කීපයක්වත්. ඊට අමතරව වතුර ක්වොලිටි එකට ෆිල්ට්‍රේෂන් එක තියෙනවා. අනිත් එක රෙගියුලර් වෝටර් චේන්ජස්. ඒ කියන්නේ නිතිපතා අර හරිම මේ පිළිවෙලකට ටැංකිය වතුර මාරු කරන්න ඕනේ. අනිත් එක මාළුවාගේ කන්ඩිෂන් එක බැස්සහම අපිට ඒක පේන්න ඕනේ. අපි ඒකට ටක් ගාලා බෙහෙත් කරන්න ඕනේ. ඉක්මනට මාළුවා බේර ගන්න ඕනේ. කියන්නේ මාළුවෙක් හදනවා නම් අරවානේ යම්කිසි කැපකිරීමක්, එයා වෙනුවෙන් කාලය විඩංගු කිරීමක් වෙන්න ඕනේ. කාලය විඩංගු කිරීමක් වෙන්න ඕනේ. තමන්ට මේ ලබාගෙන උකහාගෙන තියෙන දැනුම් ප්‍රමාණයකුත් අවශ්‍යයි මේ අරවාන හදනවා නම්. මොකද අපිට අරවාන කියන්නේ මම කෙලින්ම කිව්වොත් එන්ට්‍රි ලෙවල් මාළුවෙක් නෙමෙයි. අරවාන පොඩ්ඩක් ප්‍රෝ ලෙවල් එකේ මාළුවෙක්. එතකොට තමන් මාළු හදන්න පටන් ගන්නවා නම් අරවානගෙන් පටන් ගන්න එක එච්චර හොඳ අදහසක් නෙමෙයි. තමන් අවුරුදු කීපයක් මාළු හදලා පොඩි මාළු ගැන අවබෝධයක් ආවට පස්සේ මේ තමන් ළඟ තියාගන්න ඕන මාළුවෙක් තමයි අරවාන. මම හිතන්නේ ඔබට වැදගත් කාරණා රාශියක් අරවාන සම්බන්ධයෙන් මේ කතා බහේදී ඉදිරියට එන්න තියෙන මම විශ්වාස කරනවා. අපි ගත්තොත් මේ ලෝකල් බ්‍රීඩ් එක සහ ඉම්පෝර්ටඩ් බ්‍රීඩ් එක. ඔය දෙක අතර තියෙන වෙනස මොකක්ද? අපි මෙහෙම කියන්නම්කො මම ලංකාවේ නේටිව් ෆිෂ් කියලා ඉන්නවා. ඒ කියන්නේ ලංකාවෙම හැදිච්ච මාළු. ඒ කියන්නේ අපේ ගංගා ඇලදොල දියපහරවල් වල දකින්න ඉන්න මාළු. එතකොට අපි කිව්වොත් දංකොල පෙතියා, අශෝක පෙතියා, බුලත් කපයා, ලේතිත්තයා, එතකොට මඩ කණයා, කොළ කණයා, මේ ගම් ආරා, ඒ වගේ මාළු ලංකාවෙම හැබිටට් එකේ ලංකාවෙම අපි අයිඩෙන්ටිෆයි කරගත්ත මාළු. එතකොට අපි මාළු ඒ කියන්නේ ෆිෂ් ට්‍රේඩ් එක සඳහා සුරතල් සත්ව
අවශ්‍යතාවය සඳහා අපි මාළුව ගේනවා නම් ලංකාවේ නොවන මාළුවෙක් ගෙනාවම ඌ අනිවාර්යෙන් ඉම්පෝට් එකක් තමයි. එතකොට අපි මේ ගේන මාළුව දැන් අපි ඒන්ජල් ෆිෂ් එක ගත්තොත් ඒන්ජල් ෆිෂ් තවත එන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවේ. අපි ඩිස්කස් මාළුවව ගත්තොත් එයා එන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවේ. සිල්වර් අරවානව ගත්තොත් එයා එන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවේ. ස්නේක් කෙස්ලා ගොඩක් එන්නේ මේ ලංකාවේ ඉන්න කීප දෙනාට අමතරව වර්ග කීපයට අමතරව අපි චන්න මාළු කියලා කියන්නේ ගොඩක් ට්‍රෙන්ඩ් එකක් තියෙන මාළු මේ වර්ගයක් මේ දවස්වල. චන්න මාළු ගොඩක් එන්නේ ඉන්දුනීසියා, මැලේසියා, ඒ කියන්නේ ආසියා, දකුණු ආසියාතික රටවල් වලින් තමයි වැඩිපුර එන්නේ. ඉන්දියාවෙන් පෙළක් වර්ග එනවා. ඉතින් එතකොට අපිට මේ ඉම්පෝර්ටඩ් ලෝකල් කියන එක බලා ගන්න ප්‍රධාන හේතුව තමයි මාළුවගේ බොඩි ෆීචර්ස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා සුනකයෝ සම්බන්ධයෙන් බලනකොට අපි අර ලොකු මුදලක් ගෙවනවා කෙලින්ම ඉම්පෝර්ට් බ්‍රීඩ් එකකට. ලක්ෂ 4ක් 10ක් අතර ගාණක් ගෙවනවා සාමාන්‍ය රොට්වයිලර් කෙනෙක්ට උනත්. ඒ වුණාට ඒ සතා මෙහි පැටව දාපු ගමන් පැටිය බහිනවා 1,50,000ට මුදලින්. ඉතින් එතකොට ඒ සතා ආපහු පැටව ගහන්න ඒ කියන්නේ ජෙනරේෂන් එක යන්න ඒ සතා ලෝකල් බ්‍රීඩ් එකකට කිට්ටු වෙනවා. එතකොට මේ ලෝකල් කියන හැම මාළු වර්ගෙම ගොඩක් විකුණන්න ඉන්න අය කවදා හරි ඉම්පෝර්ට් එකකින් ඇවිල්ලා මෙහි මේ මාළු හදන කට්ටිය ෆාම් වල කට්ටිය මාළු පැටව ගහන්න ඉගෙන ගත්තට පස්සේ ඒ මාළුව සම්බන්ධයෙන් ඒ මාළුව ලංකාවේ දිගටම ප්‍රජනනය කරමින් පවත්වාගෙන යනවා. එතකොට ඒ මාළු ගොඩක් මිලෙන් අඩුයි. මොකද අපිට ලොකු ගාණක් ගෙවන්න වෙනවා එකක් පිටරට ඩොලර් රේට් එකකින් මාළු විකුණන්නේ. එතකොට අපිට ගන්නවා නම් ඒ ඩොලර් රේට් එක දීලා ගෙවලා ගන්න වෙනවා. ඊට අමතරව shipping fee එකක් වදිනවා මාළුවට. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් AliExpress එකෙන් දරස් එකෙන් ගෙන්න ගන්න බඩු වලට වගේ නෙමෙයි live animals live plants වලට shipping එක ගොඩක් වදිනවා. ඒ වගේම regulations තියෙනවා. ඒගොල්ලෝම quarantine කරලා ගේන්න ඕනේ. සමහර රටවල regulations හරිම strict. ලංකාවෙත් license එකක් ඕනේ ගේන්න. ඉතින් එතකොට ඒ වගේ වෙනකොට imported මාළුවා ගොඩක් ගන්න. මම කියන්නේ සාමාන්‍යයෙන් අඩුම ගානේ normal මාළුවා local breed එක වගේ දෙගුණයක් 10 ගුණයක් අතර ගණන් වැඩි වෙන්න පුළුවන් මාළුවගේ වර්ගය අනුව. ඉතින් එතකොට ඔබට ඉතාමත් high quality මාළුවෙක් ඕන නම් මොකද මේ මාළුවා ඒ රටේ විදියට හැදිලා ඉන්නේ. එහෙම මාළුවෙක් ඔබේ ටැංකියට අවශ්‍ය නම් pure breed එකක් විදියට අවශ්‍ය නම් ඔබට imported මාළුවෙක් ගන්න පුළුවන්. ඒ වුණාට ඔබ වැඩිපුර මාළුවා ගැන ඒ කියන්නේ quality එක ගැනත් නැතුව මාළුවව ලේසියෙන් හදන්න ඕන නම් local breed එකකට යන එක හැමතිස්සෙම ආරක්ෂිතයි. මොකද මේ මාළුවා ඉපදුනෙත් මෙහෙ, මාළුවා හැදුනෙත් මෙහෙ, මාළුවාට මේ condition ඒ කියන්නේ කාලගුණය, දේශගුණය, වතුරේ quality එක ඔක්කොම මෙහෙට හැරිලා තමයි ඌ පුරුදු වෙලා ඉන්නේ. පරිසර සාධක සියල්ල දරා ගන්න පුළුවන්. අන්න හරි. මාළුවා පොඩ්ඩක් අපි අර කිව්වොත් හයියයි. කියන්නේ අපේ පරිසරයට හුරු වෙච්ච අපේ පරිසරයේ හැදිච්ච මාළුවෙක් තමයි අපිට ලෝකල් බ්‍රීඩ් එකකින් හම්බ වෙන්නේ. අන්න හරි. පිටරටින් ගේන මාළුවට මේ පරිසරයට හුරු වෙන්න බැරි වුණොත් පොඩ්ඩක් අමාරුයි. මොකද එතකොට අපිට පොඩි එක්ස්පීරියන්ස් එකක් ඕනේ. දැන් මේ මාළුවට මම ඊළඟට මොකද කරන්නේ සහ මේ මාළුවට අවශ්‍ය සාධක මොනවද? හොඳ ජීවිතයක් ගෙවන්න පිටරට ගෙනන් කෙලින්ම ඇවිල්ලා. මම ඉතින් ඔබට තවත් මම හිතන්නේ කරුණු කාරණා හොඳින් පැහැදිලි වෙන්න ඇති. මොකද අපිට හොඳ හරි පැහැදිලි උත්තරයක් මෙතුමාගෙන් ලැබුණයි සම්බන්ධයි. දැන් සාමාන්‍යයෙන් මෙතන අපි ගත්තොත් මේ ස්ථානයට එනවා විවිධාකාරයේ පුද්ගලයන්. අලුතෙන් මේ ශේෂ්ත්‍රයට එහෙම නැත්නම් හොබි එකක් විදිහට මාළුවෙක් අලුතෙන් හදන්න කෙනෙක් ආවොත් කොහොමද එයාට ලේසියෙන්ම නිරෝගී මාළුවෙක් තෝරගන්න පුළුවන්? ඔව් මෙහෙමයි. මම හිතන්නේ අලුතෙන්ම එන කෙනෙක්ට නිරෝගී මාළුවෙක් හොයන්න හරි අමාරුයි. මොකද මම උනත් පොඩි කාලේ මට සෑහෙන කාලයක් ගියා නිරෝගී මාළුවෙක් කියන්නේ මොකෙක්ද අත්‍තරම. මොකද සමහරක් මාළු ඉන්නවා අපි කඩෙන් ගන්නකොට හොඳයි. ඊට පස්සේ ගෙදර ගෙනියලා සති දෙකකින් විතර මාළුවාට අපි දන්නෙත් නැති ලෙඩක් හැදිලා හරි ඉබේම මැරිලා ඉන්නවා හරි අපිට ඊට පස්සේ එපා වෙනවා සමහර වෙලාවට. ඉතින් එතකොට ඒක ගණන් මාළුවෙක්ට වෙන්නත් පුළුවන්, ගණන් අඩු මාළුවෙක්ට වෙන්නත් පුළුවන්. මොනවා වුණත් සතෙක්ගේ ජීවිතයක්. එතකොට ඒක අපිට දැනෙනවා සමහර වෙලාවට. ඉතින් එතකොට මම හිතන්නේ මුලින්ම ආවොත් නම් ඒ මාළු කඩේ ඉන්න ඒ මහත්මයෙක්ගෙන් ඔබට අහලා දැනගන්න වෙනවා මොකද්ද හොඳ මාළුවෙක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් හැමතැනම ඔබට අවශ්‍ය සහයෝගය දෙන්නේ නැහැ. ඒ වුණාට අපි වසන්ත එක්වේරියම් එකේ නම් ඔබට අවශ්‍ය සියලුම සහයෝගය දෙනවා. අපි සාමාන්‍යයෙන් මාළුවෙක් ලෙඩ වෙලා නම් අපි දැනුවත්ව මාළුවාගේ කන්ඩිෂන් එක හොඳ නැත්නම් ඒ ටැංකිය පිටින්ම සීල් කරලා අපි ඒකට බෙහෙත් කරනවා. ඒ මාළු විකුණන්නේ නැහැ ලෙඩේ හොඳ වෙනකම්. සාමාන්‍යයෙන් අපි පොඩි කාරණා කීපයක් කිව්වොත් මෙන්න මේ දේවල් බලන්න. සාමාන්‍යයෙන් මාළුවෙක් අපි දැන් සාමාන්‍යයෙන් කාලයක් මාළු හදලා නම් අපිට මාළුවෙක්
මම ඒකට කියන්නේ ඇත්තටම රීඩ් කරන්න මාළුවාව. ඒ කියන්නේ මාළුවාව දිහා බලලා මාළුවාව කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එතකොට මාළුවෙක්ගේ මාළුවා උද්‍යෝගයෙන් මාළුවා නිරෝගීව ඉන්න ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. හැබැයි මේවා සමහර මාළුන්ගෙන් මාළුන්ට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අපිට හොයන්න පුළුවන් මාළුවා වරල් පුම්බගෙන ඉන්නේ. මාළුවා වරල් ගොඩක් අකුලගෙන ඉන්නවා නම් ඒ කියන්නේ මාළුවාට මොකක් හරි ලෙඩක් හරි වතුරේ ප්‍රශ්නයක් හරි තියෙනවා. ඉතින් එතකොට මාළුවා වරල් දිගෑරගෙන ඉන්නෝනේ. මම ඔබට වීඩියෝස් පෙන්නන්නම් මේ ඒන්ජල්ස් ලගේ, ගෝල්ෆිෂ් ලගේ, කාප්ස් ලගේ සහ ටෙට්‍රා වර්ගවල එහෙම මාළුන්ගේ හොයන්නේ කොහොමද කියලා එක. මාළු වරල් දිගෑරගෙන ඉන්නේ. සහ මාළුවා සාමාන්‍ය විදිහට පීනනවා. මාළුවා ගොඩක් වැඩිපුර පීනන්නෙත් නැහැ, කලබල වෙලත් නැහැ. මාළුවා සාමාන්‍ය විදිහට ටැංකියේ පීනනවා. අනිත් එක මාළුවාගේ බඩ. මාළුවාගේ ප්‍රධාන කාරණයක් තමයි මාළුවා ලෙඩ වුණ ගමන් මාළු ගොඩක් වෙලාවට කරන්නේ කණ එක නවත්තනවා. එතකොට කණ එක නවත්තම මාළුවේගේ බඩ කොයි වෙලාවකවත් පිම්බිලා තියන්නේ නැහැ. ඒකට ඩ්‍රොප්සි කියලා ලෙඩක් හැදෙනවා. ඩ්‍රොප්සි ලෙඩේ හැදුනහම බඩ පිම්බෙනවා. ඩ්‍රොප්සි ලෙඩේට අමතරව මාළුවෙක්ගේ බඩ පිම්බෙන්නේ නැහැ ලේසියෙන්. මේ ගොඩක් සුළු සාධක වලට විතරයි පිම්බෙන්නේ. සාමාන්‍ය නිරෝගී උදරයක් තියෙනවා නම් මාළුවට ඒ මාළුවා කෑම කනවා. ඒකත් තවත් සාධකයක් අපිට බලා ගන්න පුළුවන් මාළුවා නිරෝගී කියලා. අනිත් එක මාළුවාගේ හැමේ අවපහ ගැන්විච්ච ලප, එතකොට කොරපොතු හැලියාම් ඒ වගේ මුකුත් තියෙන්න බෑ. සහ මාළුවා ගොඩක් වෙලාවට අපිට හොඳට රෙස්පොන්ඩ් කරනවා. මම ඒකත් ඔබලට පෙන්නන්නම්. අපි අත තිබ්බහම ටැංකිය ගාවට මාළු ඔක්කොම ටික එනවා. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් මේ අනිත් එක ටැංකිය දිහා අපිට බලපු ගමන් කියන්න පුළුවන් මේ ටැංකිය හොඳ ටැංකියක්ද? ටැංකියේ වතුර ක්වොලිටි එක, ටැංකියේ ෆිල්ටර් එකක් තියෙනවද, මාළුන් හොඳට බැලෙනවද මේ ටැංකියේ? ඒ සම්බන්ධෙනුත් අපිට දැනගන්න පුළුවන් මේ මාළු දැන් අපි ඇවිල්ලා ගන්න කලින් ටැංකියේ ඉන්නේ මාළුවා. එතකොට ඒ මාළු ටැංකියේ ඌට හොඳ පරිසරයක් නිර්මාණය වෙලා නම් මාළුවා ගොඩක් වෙලාවට ලෙඩ මාළුවෙක් නෙවෙයි. අන්න ඔය වගේ සාධක තමයි. කියන්නේ මම හිතන්නේ හිත මේ ලේසියෙන්ම ටැංකිය දැක්ක ගමන් අපිට හිතා ගන්න පුළුවන් මේ ටැංකියේ මාළු ගන්න සුදුසුද නැද්ද කියලා. අපි මේව හිතුවොත් දැන් මේ ස්ථානයට කවුරු පුද්ගලයෙක් ඇවිල්ලා යාට ඕන කරන විශේෂිත ටැංක් සෙටප් එකක් හදාගන්න. අනිවාර්යයෙන්. ඒකට ඕන කරන විශේෂිත මාළු ටික. කියන්නේ මාළු ගැන දැනීමක් නැහැ. යාට ඕන ටැංකිය පිළිවෙල කියනවා. කරන්න පුළුවන්. මං කියනවා පුළුවන් කියලා. මොකද සාමාන්‍යයෙන් අපිට එහෙම කස්ටමර් කෙනෙක් සතියට 3 වතාවක්වත් ආවේ නැත්නම් මං හිතන්නේ ඒක හරි සතියක් නෙමෙයි. මොකද ගොඩක් අය එන්නේ මාළුන්ට මාළු ගැන අදහසක් නැතුව. සමහරක් අය මාළු හදන්න ආසාවටත් නෙමෙයි. තමන්ගේ ඔෆිස් එකට, ව්‍යාපාර ස්ථානයට මාළු ටැංකියක් අවශ්‍ය හින්දා තමයි එන්නේ. ඉතින් එතකොට ඒ එන මිනිස්සයාට මාළු හදන එක සමහරක් වෙලාවට මම දන්නවා මමත් වසන්ත අයියත් තව මත්ස්‍ය ලෝලීන් ගොඩක් ඉන්නවා ලංකාවේ. අපි මම හරියටම වචන කිව්වොත් ඩයි හાર્ඩ් මාළු ෆෑන්ස්ලා. එතකොට අපි මාළු වෙනුවෙන් ඕනම කට්ටක් කරනවා. එතකොට අපිට හදන්න අමාරු මාළුවෙක් අපිට චැලෙන්ජ් එකක්. අපිට ඒක බාධාවක්වත් වගකීමක්වත් කරදරයක්වත් නෙමෙයි. ඒක අපිට ලොකු අභියෝගයක්. අපි ඒක ජය ගන්න try කරනවා. හැබැයි ව්‍යාපාර ස්ථානයක පුද්ගලයෙක් එතකොට තමන්ගේ ව්‍යාපාරයට හරි තමන්ගේ නිවසට ලස්සන සඳහා ලස්සන වැඩි දියුණු වෙන්න මාළු ටැංකියක් හදන පුද්ගලයෙක්ට ඒ සඳහා ලොකු කාලයක් කැප කරන්න අමාරුයි. මොකද ඒ ටැංකිය අතෑරනවා යාර ටික දවසක් ගියාම එයාගේ නෝමල් කාර්යභාරය, ඒ කියන්නේ රූටින් එකෙන් මාළු ටැංකිය අයින් වෙනවා. එතකොට අපි ඒ වගේ කෙනෙක්ට වැඩිපුර දෙන්න ඕනේ මේන්ටෙනන්ස් ගොඩක් අඩු සෙටප් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක ටැංකියක්, ඉතාමත් අඩු ප්‍රමාණයේ මාළු. එතකොට මාළු වැඩි වෙන්න මාළුන්ගේ අපි කියනවා අර වේස්ට් එක, මාළුන්ගේ ජරාව, බයෝලෝඩ් එක කියලා කියන්නේ බයෝලෝඩ් එක වැඩි වෙනවා ටැංකිය. බයෝලෝඩ් එක වැඩි වුණ ගමන් ඇමෝනියා ස්පයික් එකක් එනවා. ඇමෝනියා ස්පයික් එක ආපුවම මාළු ටික ගොඩක් වෙලාවට මැරෙනවා. ඉතින් එතකොට ඇමෝනියා ස්පයික් එකක් වළක්ව ගන්න. මොකද එයාට තේරෙන්නේ නැහැ ඔක. එතකොට ඇමෝනියා ස්පයික් එකක් වළක්ව ගන්න අපි මාළු ප්‍රමාණය අඩු කරලා දෙන කෑම ප්‍රමාණය අඩු කරන එක තමයි කරන්නේ. මේන්ටෙනන්ස් අඩු වෙන්න නම් ටැංකියක මාළු අඩු වෙන්න ඕනේ, මාළුන්ට දෙන කෑම අඩු වෙන්න ඕනේ. එතකොට මාළුන්ව හාමතේ තියන්න නෙමෙයි, දවසකට දෙපාරක් දෙන කෑම වේල දවසකට එකපාරක් කරන්න පුළුවන්. මොකද අපේ ගොඩක් මාළු හදන කට්ටිය මමත් ගොඩක් කල් යනකම් හිතන් හිටියේ ඒක අපි ගොඩක් අය කරන සාමාන්‍ය කොමන් වැරද්දක්. අපි හිතනවා මාළුන්ට කන්න මදි කියලා හැමතිස්සෙම. අපි කරන්නේ මාළුවට වැඩිපුර කන්න දෙන එක. මාළුව අවුරුදු 8ක් ඉන්නවා නම් මාළුව අවුරුදු 3ක්වත් ජීවත් වෙන්නේ නැහැ. මාළුවට මොකක් හරි ලෙඩක් එනවා කෑම වැඩි වෙලා. මොකද කෑම වැඩි වුණාම මාළුවට එන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි මාළුවා කෑම කෑවට පස්සේ මාළුවගේ බඩට අමාරුයි. අපි උනත් හොඳ වේලක් කෑවම බුෆේ එකක් වගේ පොඩ්ඩක් අමාරුයි ඉන්න. එතකොට
ඒ වගේ තත්ත්වයක් මාළුවට උදා වෙනවා. අනිත් එක මාළුවා කන්න නැතුව ඉතුරු කරන කෑම එවෙලෙම ටැංකියෙන් අරන් දාන්න නැත්නම් මාළුවා ජරා කරන ජරාවට වඩා භයානකයි. අර බයෝලෝඩ් එක ගැන මං කිව්වේ අන්න ඒකට වතුර ක්වොලිටි එක බලපාන්න හේතුවක් වෙනවා. මාළුවා ජරා කරන්නේ නැතුවත් කෑම ඉතුරු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ජීවන තත්ත්වය අපි කොහොමද අපේ ඩේ ටු ඩේ රුටීන් එක කියන එකත් බලපානවා ටැංකියක් මේන්ටේන් කරන්න. අනිවාර්යෙන්. එතකොට ඔබතුමා කලින් ඇහුවා වගේ අර එහෙම ටැංකියක් හොයන් එන කෙනෙක්ට අපි අපේ මහන්සියෙන් අපි සෙටප් එක දාලා එයාට කරන්න අවශ්‍ය දේවල් ටික විතරයි කියන්නේ. ඔයා මේ දවසට කෑම දෙන්න, මෙන්න මේ වෙලාවට කෑම දෙන්න, මේ කාලයෙන් කාලට ටැංකිය ආස් කරන්න, මෙහෙම ආස් කරන්න, මෙන්න මේ උපාංගේ පාවිච්චි කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපෙන් අහන්න. මොකක් හරි සැකයක් තියෙනවා නම් අපෙන් අහන්න. මොකද ගොඩක් කඩවල මමත් වසන්ත එක්වේරියම් එකට එන්න කලින් මම ගොඩක් එක්වේරියම්ස් වලට ගිහිල්ලා දෙනවා. මම තාමත් ගොඩක් එක්වේරියම්ස් වලට යනවා. මොකද මම මාළු හදන කෙනෙක්. එතකොට මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එතන වැඩ කරන කට්ටිය අපිත් එක්ක සංනිවේදනය කරනවා බොහොම අඩුයි. කමියුනිකේෂන් අඩුයි. මේ මාළුවා මොකද්ද කියලා හවොත් සමහර ලාවට කියන්නේ නැහැ. එතකොට හොඳ මාළුවෙක් තෝරන කිව්වොත් කියන්නේ නැහැ. එයා කරන්නේ ටක් ගාලා ලේසියෙම මාළුවෙක් අල්ලන්න පුළුවන් නම් අල්ලලා දෙන එක. ඒක මම හිතනවා කිසිම ඇක්වටික් ෆෑන් කෙනෙක් මේ ඇක්වේරියම්ස් කරන කෙනෙක් ආස නැති දෙයක්. මොකද අපි යන්නේ කඩේට අපිට ඕන මාළුවව අරන් එන්න. ඒ කෙනාට අවශ්‍ය මාළුව අපිට දෙන්න නම් අපි කඩේට යන්නේ නැහැ නේ. ඉතින් එතකොට මම හැමතිස්සෙම කස්ටමර්ට ප්‍රයොරිටි එක දෙන්නේ එයාට ඕන මාළුවව දෙන්න. ඒ මාළුවගේ මොකක් හරි ඩිෆෙක්ට් එකක්, ඩිෆෝමිටි එකක් හරි ලෙඩක් හරි තියෙනවා නම් මම කියනවා මේ මාළුව පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. වෙන මාළුවෙක් බලන්න කියලා එක්ක ඒ විදිහම වෙන මාළුවෙක් අල්ලලා දෙනවා. නැත්නම් එයාට පොඩ්ඩක් දැනුවත් කරාම එයා ඊළඟට මාළුවෙක් තෝරගන්නවා. ඒ මාළුව තමයි අල්ලලා දෙන්නේ. එන්නේ වසන්ත එක්වේරියම් එකේ සාර්ථකත්වයේ රහසක් මේ පාරිභෝගිකය හා සමග පවතින සහසම්බන්ධය. අනිවාර්යෙන්. මොකද මම මේ කඩේට ලේඩි ජෝඩුව ගන්න ආපු මිනිස්සුන්ට අඩි 4 ටැංකිත් විකුණලා, ලයිටුත් විකුණලා, ගලුත් විකුණලා, මේ ඔස්කාර්ස්ලත් විකුණලා තියෙනවා. මොකද ඒ මිනිස්සයාට ආසීතෙන් නැහැ ඕනේ. සමහර අයට සල්ලිත් ප්‍රශ්නයක් නෑ. සමහර අය සල්ලි ගොඩක්ම නැති මිනිස්සු වුණත් අපි කවුරුත් සල්ලිකාර නෙමෙයි වුණාට යම් තාක් දුරකට වියදම් කරන්න ලෑස්ති ඒ මිනිස්සයාට නැත්තේ දැනුම. එයා ඒකින්ද බයයි. අවබෝධයයි දැනුමයි නෑ. එයා බයයි එතනට අත ගහන්න එක වරදී කියලා. දැන් කෙනෙක් දන්නවා කියලා එයාට දැනුණ ගමන් එයාට ඒ ආසාව වෙනවා, බය නැති වෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි කරන්නේ. එතකොට අපි කැමති තවත් මාළු එන්තූසියස්ට් කෙනෙක් මේ ලෝකෙට බිහි වෙනවා නම් ඉතින් ඒක නිසා පිටත් තියෙන ලස්සන කතාවක් මෙතනින් කියවුණා මේ එක්වේරියම් එකක් නැත්නම් ප්‍රදර්ශනාගාරයක් කරන කෙනෙකුට මම හිතන්නේ හොඳ වටිනා අදහස් ටිකක් ආවා. තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න තමන්ගේ පැත්තෙන් පාරිභෝගිකයාට දිය යුත්තේ කුමන ආකාරයේ සේවාවක්ද කියන එක මම හිතන්නේ මෙතුමන්ගෙන් බොහොම ලස්සනට අපිට අද දැනගන්න හැකි වුණා. මේ ටැංකියක සයිස් එක සහ ඇතුළට දාන මාළු ප්‍රමාණය අතර ලොකු සම්බන්ධතාවයක්. අනිවාර්යයෙන්. අපි අන්න ඒක ගැන කතා කරමු. හොඳයි. මම මෙහෙම කියන්නම්. එතකොට මේක ඇත්තටම ලොකු උත්තරයක් තියෙන ප්‍රශ්නයක්. ඒ වුණාට මම මේක මට හැකි ඉතාම කෙටියෙන් කියන්නම්. ගොඩක් කට්ටියට මාළු හොබි එක එපා වෙන්න හේතුවක් තමයි ටැංකියක් ඕවර් ස්ටොක් කරන එක. ඕවර් ක්‍රවුඩ් කරනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ ටැංකියට දරන්න නොහැකි ප්‍රමාණයට මාළුන්ව දානවා. සමහරක් අයට මාළු කඩේ අපි දකින දේ ඒගොල්ලෝ ගිහිල්ලා ගෙදරත් කරන්න try කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමාට පේනවා මේ පිටිපස්සේ ටැංකියේ ඉන්න ඩිස්කස් ප්‍රමාණය. මේ ඩිස්කස් ප්‍රමාණය ගෙදරක හදන ඩිස්කස් ප්‍රමාණයකට, ඒ කියන්නේ මේ සයිස් ඩිස්කස් ටැංක් එකකට මේ හදන ඩිස්කස් ප්‍රමාණය ඇත්තටම වැඩි. ගෙදරක ඉන්නවා නම් මේකෙන් භාගයකට අඩු ප්‍රමාණයක් තමයි මේ ටැංකියේ ඉන්න ඕනේ. සාමාන්‍ය සම්මතය මේක ඇත්තටම සම්මතයක් කියන බෑ. මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කලින් ඒ කියන්නේ වෙන කට්ටියවත් ෆලෝ කරලා වෙන මාළු හදන අයගෙනුත් අහලා මට හරියනවා කියලා හදාගත්තු තියරි එකක් මේක. එතකොට මේක ගොඩක් අය යූස් කරන තියරි එකක්. හැබැයි මේක හරියටම හරි කියලා කියන්නත් බෑ මට. මම සාමාන්‍යයෙන් මාළුවෙක්ට ට්‍රීට් කරන්නේ මාළුවගේ සෙන්ටිමීටරයකට වතුර ලීටරයක්වත් අඩුම ගානේ. එතකොට මාළුවගේ සෙන්ටිමීටරයක් කියන්නේ වලිගේ නැතුව. එතකොට අපි ගප්පියෙක් ගත්තොත් ගප්පියෙක් සෙන්ටිමීටර් 2යි නම් අඩුම ගානේ ලීටර් 2ක්වත් ඒ සතා වෙනුවෙන් වෙන් වෙලා තියෙන්න ඕනේ. එතකොට අපේ ගොඩක් අය ඔෆිස් වල ලස්සන්ට අර ෆයිටර් කියන මාළුව ඒ මාළුවගේ විද්‍යාත්මක නාමය බෙටා ස්ප්ලෙන්ඩන්ස් ඒ මාළුන්ව හදනවා. ඉතින් එතකොට මේ ඒ මාළුවට හරි අමාරුයි සමහර වෙලාවට ඒ බෝතල් වල පොඩි බෝල්ස් වල ඉන්න. අපි ඒගොල්ලන්ටත් වැඩිපුර රෙකමන්ඩ් කරන්නේ ලොකු බෝල් එකක් හරි ටැංකියක් හරි. ඉතින් මේ මාළුවෙක්ට අඩුම ගානේ හොඳට ජීවත් වෙන්න වතුර ලීටර් 3ක් 4ක් අතර ප්‍රමාණයක් ඕනේ. ඉතින් ඒක නිසා මාළුන්ට අවශ්‍ය ඉඩ කියන එක ගොඩක් වැදගත්.
ලොකු මාළුවෙක් හදනවා නම් ඒ ලොකු මාළුවට අවශ්‍ය ඉඩ ලොකු ටැංකියක් වෙන්නත් ඕනේ. පුංචි මාළු හදනවා නම් Tamanට තියෙන ටැංකියේ මාළු ඕනට වඩා දාන්න නැති වෙන්නත් අපි වගේ බලා ගන්න ඕනේ. මොකද මාළු කඩේකට ආවහම අපිට පේන්නේ මොකද්ද? හැම කඩේම හැම ටැංකියකම මාළු පුරවල ඉන්නවා. එතකොට අපි ගත්තොත් සාමාන්‍යයෙන් අඩි 2 ටැංකියක මාළු 50ක් 60ක් ඉන්නවා. ඒ වුණාට අපිට පේන්නේ නැති දේ තමයි මම ඔබතුමාට පෙන්වන්නම් අපේ වීඩියෝ එකේදී මේ ටැංකි ගොඩක් ඒවට ඉන්බිල්ට් සම්ප් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලොකු මෝටර් එකක් ඇතුලේ වැඩ කරනවා. ලොකු කම්පාර්ට්මන්ට් එක ලොකු කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේම තියෙන ෆිල්ටර්ස් දෙකක් ලොකු. ඒවා ටැංකියටම හදපු ෆිල්ටර්ස්. අපි හදන ටැංකිය වලටත් අපි ඒවා දානවා. අපිට ඕන නම් ඒවා ටැංකිය වලට හදන්නත් පුළුවන්. Tamanටත් හදාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒ ෆිල්ටර් එකෙන් මේ මාළුන්ගේ ගොඩක් කුණු අයින් කරනවා. සහ අපි සතියකට දෙපාරක් අඩුම ගානේ මේ ටැංකියේ 130ක් වතුර මාරු කරනවා. ඉතින් ඔබ ඒ වගේ ටැංකියක් දිහා බලලා මොහොතකින් හිතුවොත් ඔබටත් ගෙදරදී එහෙම මාළු ප්‍රමාණයක් හදන්න පුළුවන් කියලා මාසයක් යන්න කලින් ටැංකිය ක්‍රෑෂ් වෙනවා. ඒ කියන්නේ සිස්ටම් එක ඩවුන් වෙනවා. ටැංකිය ඇමෝනියා වැඩි වෙනවා, pH එක වෙනස් වෙනවා, වතුරේ ක්වොලිටි එක බහිනවා, මාළු ටික ලෙඩ වෙන්න බලනවා. ඉතින් ඔන්න ඕක තමයි මම කිව්ව දේ. ඒකට මේ ඒකත් එක්කම තව පොඩි කාරණයක් මම කතා කරන්නම්. මේ කමියුනිටි ටැන්ක්ස් අපි මාළු වර්ග කීපයක් අනිවාර්යෙන්. ඒකට අපි සාමාන්‍යයෙන් අපේ තියෙන අවබෝධයේ අඩුකම නිසා වෙන්න පුළුවන් අපිට දැක්කාම හිතෙන ආසාවට මගේ ටැංකියට මේ කියලා දානවා. අපි එහෙම හිතනවා. අන්න ඒ සම්බන්ධයෙන් අපි චුට්ටක් කතා කරමු. ඒක සමහර කලකට අපිට වරදින්න පුළුවන්. ඔව් මම මේක කියන්නම්. මේකට ගොඩක් කමියුනිටි ටැංක් කීපර්ස්ලා මාත් එක්ක තරහ වෙන්නත් ඉඩ තියෙනවා. කමියුනිටි ටැංක් එකක් කියන්නේ බොහොම ලොකු වගකීමක්. මොකද අපි සාමාන්‍යයෙන් මාළුන්ව ගඟකදී දැක්කොත් ඒ ගඟේ අපිට ටැංකිය එක වගේ එහා මෙහා පේන්න නෙමෙයි තියෙන්නේ. ගොඩක් හයිඩින් ස්පොට්ස්, ඒ කියන්නේ හැංගෙන්න තැන් තියෙනවා. වතුර පාරත් එක්ක යනවා. වතුර වෙනස් වෙනවා. වතුර කූල් වෙනවා, රස්නේ වෙනවා. එතකොට එක එක මාළු කාලෙන් කාලෙට ඒ ප්‍රදේශයට ඇවිල්ලා යනවා. ඉතින් එතකොට අපිට ගඟක තියෙන තත්ත්වය මාළු ටැංකියකට ගේන්න හරිම අමාරුයි. එතකොට හොඳම දේ මාළු වර්ගයක් තනියෙන් හදන එක. හැබැයි අපි සමහර වෙලාවට අපිට එකම මාළුව හැදුවම අර බෝරින් පොඩ්ඩක් කම්මැලි හිතෙනවා. එකම මාළුවව දැකලා එතකොට අපි කරන්නේ වෙන වර්ගයෙන් ගෙනත් දානවා. ඒ දානකොට මට පොඩ්ඩක් වෙලා යයි. ඒ වුණාට මම ඔබතුමාට ඕනනම් කියන්නම් එක ලයින් එකෙන් යන මාළු වර්ග කීපයක් ඉන්නවා අපේ. ඔව්. එතකොට දැන් අපි හිතුවොත් එහෙම ඒන්ජල් කියන මාළුවා සික්ලිඩ් කෙනෙක්. සික්ලිඩ් කියන ෆැමිලි එකට තමයි ඒන්ජල් අයිති. එතකොට ඒන්ජල් එක තවත් වෙන මාළු දානවා නම් ටැංකිය අනුවත් මාළුවා අනුවත් මාළු ටැංකියේ සයිස් එක අනුවත් දාන අනිත් මාළු අනුවත් ඔයාට යත් එක්ක දාන්න පුළුවන් අනිත් සගයෝ. ඒ කියන්නේ කම්පැනියන්ස්ලා වෙනස් වෙනවා කමියුනිටි ටැංක් එක. ඒ වගේම තමයි සමහර කට්ටිය අර මං කිව්වේ හොඳටම මාළු හදන ෆෑන්ස්ලා කට්ටිය ඒගොල්ලෝ කරන්නේ මේක චැලෙන්ජ් එකක් විදිහට බාර අරගෙන එකට හදන්න අමාරු මාළු කන්ඩිෂන්ස් ඒගොල්ලෝ වෙනස් කරලා ඒගොල්ලෝ හදලා පෙන්නනවා. එතකොට ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ මටත් ගෙදර ගිහිල්ලා ඒ වගේ මාළු ಜಾති දෙකක් එකට හදන්න පුළුවන්. තව දෙයක් තමයි මේ ටැංකියේ එකට ඉන්න මාළු ಜಾති දෙක මේ ටැංකියේදී කොටා ගන්න පුළුවන්. ඒකට ගොඩක් දේවල් බලපානවා. මාළු දෙන්නේ කොටා ගන්න බලපාන සාධක මං කීපයක් කියනනම් එකක් තමයි වතුරේ ක්වොලිටි එක. ඒ කියන්නේ වතුරේ pH එක. සමහර මාළු ඇක්ටිව් වෙනවා, ඉන්ඇක්ටිව් වෙනවා. ඒගොල්ලොන්ගේ අර බ්‍රීඩින් සීසන් එකේ ඒ වගේ හෝමෝන් චේන්ජ්ස් පවා වෙනවා වතුරේ pH එකක්. එතකොට වතුරේ ටෙම්පරේචර් එක කෝල්ඩ් නම් ගොඩක් මාළු පොඩ්ඩක් අර හයිබර්නේෂන් ස්ටේජ් එකකට වගේ එනවා. ඒ කියන්නේ වැඩි ඇක්ටිව් නැහැ. වතුර රස්නේ නම් මාළු පොඩ්ඩක් ඇක්ටිව් වෙනවා. ගොඩක් රස්නේ නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 24න් උඩ 24ක් 28ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඒක එක සාධකයක්. අනිත් එක මාළු ඉන්නේ මොන සයිකල් එකේද තමන්ගේ ලයිෆ් එකේ. මාළුවගේ ජීවිතේ කොයි අවස්ථාවේද මාළුවා ඉන්නේ. මේ මාළු පැටියා අනිත් මාළුත් එක්ක හිටියට මාළුවා වර්ධනය වෙනකොට මාළුවා සමහර විට අනිත් අයට කොටන්න පුළුවන්. එකක් ඒක. ඊළඟ එක මාළුවගේ බ්‍රීඩින්, ඒ කියන්නේ මාළුවා පැටව දාන අවධියේදී ඉන්නේ. ඒන්ජල් මාළුවව ගත්තොත් හොඳට ඉන්න ඒන්ජල්ලා දෙන්නේ බ්‍රීඩින් කාලෙදී එකතු වුණොත් ඒ දෙන්න පෙයා එකක් වෙනවා. ඩිස්කසුත් එහෙමයි. ඕනම සික්ලිඩ් වර්ගයක් ගොඩක් වෙලාවට පෙයා වෙනවා. එහෙම පෙයා වුණ ගමන් ඒගොල්ලෝ කරන්නේ ටැංකියේ එක තැනක් අල්ලගෙන කිසිම මාළුවෙක්ට එතනට එන්න දෙන්නේ නැහැ. ටැංකිය කුඩයි නම් ටැංකියේ භාගයකට වඩා ඒගොල්ලෝ අල්ල ගන්නවා බිත්තර දාන්න. ඉතින් එතකොට ඒන්ජල් මාළුවා වෙනද කොටා ගත්තේ නැහැ. දැන් අද බිත්තර දාන්න ඉන්න නිසා
හොඳටම කොටා ගන්නවා. ඒක එකක්. අනිත් එක ඒ මාළුවට අමතරව අනිත් මාළුන්ගේ ස්වභාවය. මාළු දෙන්නෙක් එකට ඉන්නවා, ඒ දෙන්න කොටා ගන්නේ නැහැ, හොඳට ඉන්නවා. එක මාළුවෙක් ලෙඩ වෙනවා, අනිත් මාළුව යාට කොටනවා. ඔය වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝගී මාළුවට අනිත් මාළුව කොටන්නේ නැහැ. හැබැයි මේ මාළුව ලෙඩ වුණ ගමන් අර ස්ටෑන්ඩඩ් එකෙන් ඩවුන් ගියපු ගමන් අර මාළුව කොටන්න බලාගෙන ඉන්නවා. ශක්ති සම්පන්න බවෙන් අඩු වෙච්ච ගමන් අන්න හරි. තවත් සාධකයක් තමයි මුන්ට කෑම. ඒ කියන්නේ මොන්ස්ටර් ෆිෂ් හදන අයට මේක ගොඩක් ලොකු අත්දැකීමක් වෙලා ඇති. අනිවාර්යෙන් මම දන්නවා. මේක බලන කට්ටිය ගොඩක් දන්නවා ඒක. අපි සාමාන්‍යයෙන් මොන්ස්ටර් ෆිෂ් හදනකොට අපි ආසාවට වර්ග කීපයකින් එක මාළුව ගානේ තමයි හදන්නේ. එතකොට මේ මාළු ගොඩක් මස් කන මාළු. ඒ කියන්නේ ඒ මාළුවට අනිත් මාළුවව හපලා මේ ඩැමේජ් කරන්න පුළුවන් තත්ත්වයේ මාළු ගොඩක් මාළුන්ට දත් තියෙනවා. එතකොට මේ එහෙම අවස්ථාවකදී මේ මොන්ස්ටර් ෆිෂ් කීපර්ස්ලා කරන්නේ ඒ මාළුන්ට හොඳට කන්න දෙනවා. මොකද මාළුවගේ ඇග්‍රෙසිව් වෙන තවත් හේතුවක් තමයි මේ කෑම. මාළුවට කෑම නැති වුණ ගමන් මාළුවා කෑම හොයන්න පටන් ගන්නවා. එතකොට මාළුවා ටිකක් ඇග්‍රෙසිව් වෙනවා. ඌ අර හන්ටිං මෝඩ් එකේ තමයි එතකොට ඉන්නේ. එතකොට මාළුවා බඩ පිරලා නම් ඉන්නේ මාළුවගේ අනිත් මාළුන්ට කරදර කරන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතින් එතකොට මාළුවාට වැඩිපුර කන්න නොදෙන්නත් අනිත් මාළුවෙක් කොටා ගන්න නැති තරමට කන්න දෙන්නත් ඒ ස්වීට් ස්පොට් එක ඒ බැලන්ස් වෙන සාධකයේ ප්‍රමාණය දැනගන්න ඕනේ මාළු හදන කෙනා. ඉතින් ඔය වගේ හේතු තවත් ගණනාවක් තියෙනවා මාළුවා අනිත් මාළුත් එක්ක එකට ඉන්නවද නැද්ද කියන එක හේතු වෙන්න. අනිත් එක මාළුවගේ ජාන, මාළුවගේ වර්ගය. දැන් පිරාණ කියන මාළුව ඔබ දන්නවා සමහර ලාවට ගොඩක් වෙලාවට එයා කානිවරස්. ඒ කියන්නේ මාංශ පමණයි කන්නේ. ඉතින් එතකොට ඒ වගේ මාළුවෙක් එක්ක වෙන මාළුවෙක් හදන්න හරි අමාරුයි. හදන්න පුළුවන් try කළත් කට්ටිය ඔප්පු කරලත් තියෙනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයාට හදන්න අමාරුයි. ඉතින් එතකොට තවත් මාළු ඉන්නවා කොළ වර්ග විතරක් කන. ඒ මාළු ගොඩක් වෙලාවට අනිත් මාළුත් එක්ක හදන්න පුළුවන්. එකට හදන්න පුළුවන් මාළු වර්ග ටිකක් මම ඔබතුමාට කැමති නම් කියන්නම්. එතකොට අපි මාළුන්ගේ තියෙනවා ෆැමිලිස් කියලා. ඒ කියන්නේ කුල. දැන් එක කුලයක් තමයි සික්ලිඩ්. සික්ලිඩේ කියන කුලය සික්ලිඩේ කුලයට අයිති වෙනවා ඒන්ජල් ෆිෂ්, ඔස්කා ෆිෂ්, එතකොට සියලුම සික්ලිඩ්ස්ලා වර්ග, මලාවි, එතකොට පීකොක් සික්ලිඩ්ස්ලා, සීබ්‍රා සික්ලිඩ්, එතකොට මයිඩාස්, ෆ්ලවර් හෝන්, එතකොට තව සික්ලිඩ් වර්ග ගොඩක් ඔස්කාස්ලත් අයිති වෙනවා. තව ටෙක්සාස් සික්ලිඩ් කියලා ඉන්නවා, ග්‍රීන් ටෙරර් ඉන්නවා, බ්ලූ අකාරා ඉන්නවා. එතකොට මේ සික්ලිඩ්ස්ලාගෙත් වර්ග දෙකක් බෙදෙනවා. කට්ටියක් ඇමරිකන් සික්ලිඩ්ස්ලා, අනිත් කට්ටිය ඇෆ්‍රිකන් සික්ලිඩ්ස්ලා. ඒ කියන්නේ එකම කුලය ඇමරිකාවේ හැදුණු මාළු වර්ග සහ අප්‍රිකාවේ හැදුණු මාළු වර්ග. ඇෆ්‍රිකන් සික්ලිඩ්ස්ලා බෙදෙනවා ලේක් මලාවි වලටයි ලේක් ටැන්ගනිකා වලටයි. ඒ කියන්නේ එහෙ තියෙන විල් දෙකක්, ලොකු විල් දෙකක්. ඒ විල් දෙකේ ඉන්න මාළු වර්ග දෙකකට බෙදෙනවා. මේ වර්ග දෙක එකට හදන්න හරි අමාරුයි. සික්ලිඩ්ලම තමයි එකම කුලයේ මාළු, හැබැයි අමාරුයි. ලේක් මලාවි වල ඉන්න මාළු එකට ඉන්නවා ගොඩක් වෙලාවට. ලේක් ටැන්ගනිකා වල ඉන්න කට්ටිය එකට ඉන්නවා අනිත් පැත්තෙන්. එතකොට ඔබ තෝරගන්නවා නම් මේ සයිඩ් එකක් ඔබට තෝරගන්න වෙනවා. ඇමරිකන් සික්ලිඩ්ස්ලාගේ ඩිස්කස් වගේ බොහොම අහිංසක මාළුවෙක්ගෙන් පටන් ගත්තාම ඔස්කා ෆ්ලවර් හෝන් වගේ දරුණු මාළුන්ට යනකම් මේ ඔක්කොම සික්ලිඩ්ස්ලා. එතකොට සමහරක් වෙලාවට එකම ෆැමිලි එකේ මාළු හදන්න පුළුවන්. සමහරක් වෙලාවට එකම ෆැමිලි එකේ වුණාට ඒ දෙන්න හාත්පසින් වෙනස්. දැන් සික්ලිඩේ කියලා අපිට ඩිස්කස් කෙනෙක් ෆ්ලවර් හෝන් කෙනෙක් එක්ක හදන්න කොහෙත්ම අමාරුයි. සමහර වෙලාවට 100ට එකක් වගේ chance එකක් තියෙනවා හදන්න පුළුවන් වෙන්න. ගොඩක් වෙලාවට ෆ්ලවර් හෝන් ඩිස්කස් කරනවා. ඉතින් එතකොට තව වර්ග කීපයක් ඉන්නවා සික්ලිඩ්ස්ලා එකට හදන්න පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. ඔබ අපේ ඇක්වැරියම් එකට ඇවිල්ලා ඇහුවොත් අපි ඔබට ඒ ගැන හොඳට කියලා දෙනවා. ඒ කියන්නේ මට මෙතන ඔක්කොම කමියුනිටි ටැන්ක්ස් වෙනුවෙන් ඉන්නේ මොන මාළුවද කියන්න ගොඩක් අමාරුයි. හැබැයි ඔබතුමා මගේ මාළුවෙක් ගැන ඇහුවොත් මට මේ මාළුව හදන්න ඕනේ, මං ගාවේ ඉන්නේ මෙන්න මේ මාළු වර්ග ටික ගෙදර කියලා මට එතකොට පුළුවන් මේ මාළුව හදන්න කම්පැටිබල් ද කියන්නේ ටැංකියට ගැලපෙනවද නැද්ද කියලා කියන්න. ඉතින් මාළු කියලා බොහොම ලොකු ගොඩක් ಜಾති ඉන්න නිසා හරි අමාරුයි හදන එකත් එක්ක හැම වෙලේම ගල්ප අන්න හරි ගන්න. ඔබ ළඟ ඉන්න මාළු මොකක්ද, ඔබට හදන්න අවශ්‍ය මාළුවා මොකක්ද කියන එක අපිට කිව්වොත් අපිට පුළුවන් මේ මාළු දෙන්න එකට ඉන්නවද, එකට ඉන්නේ නැත්නම් ඔබට හදන්න අවශ්‍ය නම් මේ මාළුවට අවශ්‍ය සාධක මොනවද කියලා දෙන්න. ඉතින් ඔන්න වසන්ත ඇක්වැරියම් එකට ආවොත් තමන්ගේ ටැංකියට ගැලපෙන හරිම මාළුවා ගන්න ඔයාලට දැනුමක් ලබා දෙයි. මම හිතන්නේ අපි මේ වසන්ත ඇක්වැරියම් එකට ඇවිල්ලා අපිට වටිනා කියන කාරණා රාශියක් මෙතුමන් කියලා දෙනවා. ඉතින් ඒ කරුණු කාරණාවල දිගපළල අනුව මම හිතන්නේ අපිට මේ කොටස් දෙකකට කරන්න සිදු වේවි. ඒ නිසා අපි අද මෙතනින් නවතිනවා. මේකේ ඉතිරි කොටස අප ඊළඟ සතියේ
ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න අපි යාත්‍රා. යාත්‍රිකා දන්නා දෙයක් තුළ නොදන්නා දෙයක්